මං කියන්නේ නිවන් යන්න කලින් හොඳට හම්බ කරන්න කියලා. හොඳට සල්ලි හොයන්න. මොනවාද කරන්න බැරි? භෝග සුඛේ තියෙන්න ඕන. කවුද මෙහෙම කියන්නේ? මේ බුදුවරු දේශනා කරන්නේ. මිනිස්සු අනන සුඛ තියෙන්න ඕන. අන වජ්ජනම ණය නැතිකම තියෙන්න ඕන අපිට. නුවා ගානේ ගෙවල් ගානේ ණය නැද්ද මිනිස්සු? පුදුම ණය කන්දක් නෙදී. ඒ නිසා සත්පුරුෂ දරුවන්ට තරුණ මහත්තුරුන්ට මං කියනවා ඔය ගොඩක් කොල්ලොන්ට වැරදුනේ එක එකාගේ බයිසිකල් පස්සේ යන්න ගිහිල්ලා. බයිසිකලේ පිටිපස්සේ නැගලා යන තරුණයෝ එක්කහුව වෙන. මේ ගම් වලින් මත්ද්‍රව්‍ය අයින් කරලා දාන්න. කොල්ලෝ නම් කමක් නැහැ මේ ළමයි ඉන්න තාත්තා. මස් කිලෝ එකක් ගෙදරට ගෙනල්ලා නැහැ. පිටරයක් ගෙනල්ලා නැහැ. රස්සාව කරන්න ඕන. සමහරු දවල් 30ම නැහැ. ඔය කාගේ හරි දලක් සුද්ධ කරලා ගිහිල්ලා මොකද කරන්නේ? ජීවත් වෙන්නම සමහරු බොණ්ඩන. එහෙම නෙමෙයි. පින්නදුනේ මිනිස්සු වෙලා ඉපදුනාම මේකෙන් හොඳට වැඩ ගන්න. මේක අපරාධ.